bear with me. Don't gotta worry for the both of us. හරි. අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ Snipe Skill Craft YouTube channel එකේ තවත් අලුත්ම වීඩියෝ එකක් එක්ක. එතකොට අදත් අපි අරන් ආවිලා තියෙන්නේ Photoshop tutorial එකක්. මුලින්ම අපි යමු පුරුදු විදියට අපේ images තියෙන location එකට. හරි. එතකොට මේ තියෙන්නේ අද මම තෝරගෙන තියෙන images දෙක. එතකොට මෙන්න මේ මූණට බට් කරන්න තමයි යන්නේ. එතකොට අපිට අවසාන output එක විදියට මෙන්න මේ වගේ එකක් තමයි ලබා ගන්න පුළුවන් වෙන්නේ. හරි. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු ඉක්මනට අපේ image එකට. මුලින්ම මම මෙන්න මේක right click කරලා අපේ Photoshop හරහා open කරගන්නවා. එතකොට මෙන්න මේ photo දෙකම අපිට මේ පාර Photoshop හරහා open කරගන්න ඕන වෙනවා. හරි. ඊට පස්සේ මම යනවා මෙන්න මේ image එකත් Photoshop හරහා open කරගන්නවා. හරි. දැන් මෙන්න මේ විදිහට අපිට images දෙකම බලා ගන්න පුළුවන්. මුලින්ම අපි මෙන්න මේකේ මෙන්න මේ ටික select කරගන්න ඕනේ මේ විදිහට. හරි. මම මේ හරියක් වගේ එනකන් ගන්නම්. ඊට පස්සේ මෙන්න මේකේ හට මෙහාට කරලා මෙන්න මේ ගාන set වෙන විදිහට හදා ගන්න. හරි. ඊට පස්සේ මේක control C ගහලා copy කරගන්න. ඊට පස්සේ මෙන්න මේකට ගිහලා control V ගහලා paste කරගන්න. දැන් control T ගහලා මෙන්න මේක ගැලපෙන size එකට හදා ගන්න ඕනේ ගානට. හරි. මම මෙන්න මේ විදිහට දැන් මේක හදා ගන්න. ඊට පස්සේ enter ගහන්න. ඊට පස්සේ මෙන්න මේකේ lock එක අරගන්න ඔයාලා control එක press කරගෙන මෙන්න මේ layer 1 කියන එකේ මෙන්න මෙතන click කරන්න. එතකොට මේ වගේ selection එකක් හැදෙනවා. ඊට පස්සේ select කියන එකට යන්න, modify කියන එකට යන්න. මෙන්න මේකට යන්න, ඊළඟට okay කියන එක දෙන්න. හරි. ඊළඟට මෙන්න මේ layer 0 කියන එක select කරලා delete button එක press කරන්න. හරි. ඊළඟට control එක press කරගෙන මෙන්න මේ දෙකම select කරගන්න. ඊට පස්සේ edit කියන එකට යන්න. මෙතන auto blend layer කියලා එකක් තියෙනවා. ඒකට යන්න. ඊට පස්සේ මේ උඩ මේක select කරලා දීලා okay කියන එක දෙන්න. එතකොට මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. දැන් ඔයාලා control D ගහලා selection එක අයින් කරගන්න. එතකොට මෙන්න මේ විදිහට ලස්සනට මෙන්න මේ මූණු දෙක එකතු වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ පුරුදු විදිහටම shift control alt එක double press කරලා අපි මෙන්න මේක export කරගමු. හරි. මම මේක එතකොට export කරගන්නවා අපේ full video එකේ නමින් F. හරි. දැන් අපි යමු අපේ image තියෙන location එකට. හරි. එතකොට මේ තියෙන්නේ අපේ original image එක, මේ තියෙන්නේ අපි edit කරගත්ත image දෙක. ඔයාලට පේනවා ඇති. මෙන්න මේ විදිහට අපේ edit කරගත්ත images දෙකම බලා ගන්න පුළුවන්. මේ විදිහට අපේ original image දෙක බලා ගන්න පුළුවන්. හරි. එතකොට මේ විදිහට තමයි face swap කියන කතන්දරය අපිට ලේසියෙන්ම කරගන්න පුළුවන් වෙන්නේ. පුරුදු විදිහටම sample images ටික මම මේකේ description එකෙන් දාලා තියන්නම්. එතනින් ඔයාලට පුළුවන් මෙන්න මේක try කරලා බලන්න. මේ photo ටික download කරලා හරියන. අද කතා කරපු tip එකත් ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. ඊළඟ සතියේ තවත් මේ වගේ අලුත් Photoshop tip එකක් අරගෙන අපි ඉක්මනටම හම්බෙමු.